හෙලෝ කොහොමද ඔයාලව සාදරයෙන් සහ ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මං බඩු ගන්න යන දවසක් grocery shopping. අද ඉතින් වැඩ off වෙලා කාගල්ස් එකට තමයි අද යන්නේ. අද තනියම තමයි මං shopping කරන්න යන්නේ. මේ දවසෙත් ඉතින් සාමාන්‍ය දවසක් වැඩට ගිහිල්ලා වැඩ ඉවර වෙලා ඉතින් යන්නේ. මට අවශ්‍ය ටිකක් තියෙනවා ගන්න ඩයට් එකට සහ ගෙදරට අවශ්‍ය දේවල් ටිකකුත් තියෙනවා. මේක දවස් දෙකක vlog එකක් වෙනවා ළමයි ඉස්සරහට. දෙවෙනි දවසේ වීඩියෝ එකත් මම මේකටම ඇඩ් කරලා තියෙනවා. ඇත්තටම මේ දවස් ටිකේ අවශ්‍ය වෙන ගෙදර මට ඕන දේවල් ටිකක් ඉවර වෙලා තිබ්බා. ඉතින් ඒ ටික ගන්න තමයි මම අද ආවේ. ඒ වගේම මගේ ස්කින් කෙයාර් හෙයාර් කෙයාර් අයිටම් ගන්නත් යනවා. ඒක නම් දෙවෙනි දවසේ යන්නේ. අද ගන්නේ ඩයට් එකට අවශ්‍ය දේවල් විතරයි. shopping යන්න කලින් මම පොඩි ලිස්ට් එකක් හදා ගන්නවා. මොකද අපි සුපර් මාකට් එකට ගියාම අවශ්‍ය දේවල් විතරක් නෙමෙයි අපිට ඕන නැති දේවලුත් ගන්නවා. මම ඉතින් කොහොමත් කලින් නෝට් එකක් දාගෙන ඉන්නේ මගේ ෆෝන් එකේ. grocery item හරි නැත්නම් hair care skin care ඒ ගන්න ඕන item ටික මම වෙනම නෝට් කරලා තියා ගන්නවා. මම කොහොමද සැලරි එක ප්ලෑන් කරනකොට ඒකට බජට් එකක් තියාගන්නවනේ. ස්කින් කෙයාර් වලට, හෙයාර් කෙයාර් වලට සහ ඩයට් කෑම වලට. ඒ අමතරව එතනින් එහා බජට් එක යවන්න නැතුව ඒ බජට් එක අතර තමයි මම බඩු ගන්න හදන්නේ. හැම බඩුවක්ම මට ඕන දේවල් ප්ලෑන් එකක් ඇතුව ගන්න එක තමයි මම අද දවසේ කරන්න හිතාගෙන ඉන්නේ. අද දවසේ නෙමෙයි බඩු ගන්න යන හැම දවසෙම එහෙම තමයි මම හිතාගෙන ඉන්නේ. ඒ විදිහට මේකත් කරගෙනම යනවා මම කොහොමද shopping කරන්න කැමති. ඇත්තටම මේ වගේ වෙදර් එකක් තියෙන දවස් වලට, ඒ කියන්නේ වැස්සත් නැහැ, අවුවත් නැහැ, වහින්න විදිහට තියෙන අහස, වහින්න ලං වෙලා වගේ තියෙන අහස. ඒ වගේ දවස් වලට මම ඇත්තටම shopping යන්න ආසයි. එතකොට දාඩියක් නැහැ, ගොඩක් මහන්සිත් නැහැ. ඒ වගේ දවසකට ගිහිල්ලා නිදහසේ shopping කරලා එන්න පුළුවන්. මම grocery ගන්නවා වගේම මගේ හිත සතුටු වෙන මම කැමති කෑමකුත් අනිවාර්යෙන්ම ගන්නවා. ගෙදර ඇවිල්ලා ඉතින් ගෙනාපු බඩුත් එක්ක මම කෑමක් හදාගත්තා. එදා දවසේ ඉතින් එහෙම තමයි වරුනේ. මේ දෙවෙනි දවස ළමයි. මේ දවසේ ළමයි අපේ නංගිත් ආවා මගේ තනියට. ඉතින් එයයි මමයි තමයි යන්නේ. මගේ ස්කින් කෙයාර් හෙයාර් කෙයාර් අයිටම් ගන්න යන්න තමයි අද දවසේ හදන්නේ. මගේ හෙයාර් එක පොඩ්ඩක් ෆ්‍රිසි හෙයාර් එකක් තියෙන්නේ. මම ළඟදී බොටොක්ස් එකක් කරා. දැන් මාස 4-5ක් වෙනවා. ඒකින් මගේ කොණ්ඩේ ටිකක් මට ඒක මැනේජ් කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒකට හරියන ෂැම්පූ එකක් තමයි මම පාවිච්චි කරන්න හිතුවේ. දැන් ඒක ගත්තා මම ඒ කේජු කියන බ්‍රෑන්ඩ් එක. මම හිතනවා ඒක හොඳයි කියලා. දිගටම දැන් ඒක තමයි ළමයි මම පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ළමයි මම බෑක් කවර් එකක් බලන්න ආවා මගේ ෆෝන් එකට. ගොඩ දවසකින් බෑක් කවර් එකක් මාරු කරේ නැහැ. ඒක බලන්න ආවට මට එතනින් හරි ගියේ නැහැ. ඉතින් මං හිතුවා ඒක ඔන්ලයින් හරි ඕඩර් කරගන්න. අද මගේ තනියට නංගිත් ඉන්න හින්දා ඉතින් දෙන්න එක බින්චුන් එකට යන්න හිතුවා. මොන හරි ඩ්‍රින්ක් එකක් ගන්න. අපේ නංගිත් එක්ක මට යන්න බැරි වුණා. ලොකු නංගිත් එක්ක. පොඩි නංගිත් එක්ක නම් බින්චුන් මම ආවා. ඉතින් ලොකු නංගිත් එක්ක මම ආවා. යාට ඩ්‍රින්ක් එකයි මම කොහොමත් ගන්න අර මැංගෝ ඩ්‍රින්ක් එක. ඒක ගෙදර හදන්නත් පුළුවන්. ඉතින් එළියට ආවම ඉතින් මම මේක තමයි අනිවාර්යෙන් බොන්නේ බින්චුන් එකට ආවොත්. ඉතින් ඒක ඇත්තටම මට නම් රසයි. ඒක ඉතින් අදත් ගත්තේ ඒකම තමයි. අදත් ඉතින් මම ආවා කාගල්ස් එකට. ඒකිනුත් තවත් තියෙනවා ළමයි ගන්න මට. ඔය බාම් වර්ග, පැන්ඩෝල්, ඒ වගේ මෙඩි කෙයාර් අයිටම් ටික ගන්න ඕනේ. මොකද මගේ හෑන්ඩ් බෑග් එකේ ඇත්තටම මේ වගේ දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ ටික රීස්ටොක් කරගන්න තමයි අද ආවේ.
ඊයේ ගොඩක් දේවල් ගත්ත හින්දා අද ගොඩක් දේවල් ගන්න නැහැ. මට පොඩ්ඩක් අමතක වෙච්ච දේවල් සහ මට මගේ ලිස්ට් එකට දාගන්න බැරි වෙච්ච ටිකක් තමයි අද ගන්න යන්නේ. නංගිට ඕන දේවල් දෙකකුත් ගන්නවා යාලට ස්කින් කෙයාර් එකට එහෙම. එයාලට ඕන දේකුත් මම අරන් දෙනවා. මම ඇත්තටම ස්කින් කෙයාර් හෙයාර් කෙයාර් ගන්නකොට දැන් ගොඩාක් පරිස්සම් වෙනවා. මොකද ඒකේ ඩේට් එක්ස්පයර් ඩේට් සහ ඉන්ග්‍රීඩියන්ට්ස් බලලා ගොඩාක් ඒව බලලා තමයි ගන්නේ. ගොඩක් ස්වභාවික පැත්තට තියෙන ඒවා තමයි මම ගොඩක් ගන්න try කරන්නේ දැන්. මම යූස් කරන හැම දෙයක්ම ගොඩාක් බ්‍රෑන්ඩඩ් ඒවත් නෙමෙයි. බ්‍රෑන්ඩඩ් නැති ඒවත් තියෙනවා. මම කියන්නේ බ්‍රෑන්ඩඩ් දේවල්ම පාවිච්චි කරන්න ඕනේ කියලා. ඒත් අපේ තරමට අපිට හම්බෙන සැලරි එකට සහ අපේ මට්ටමට ගැලපෙන දේවල් තමයි අපි පාවිච්චි කරන්න ඕනේ. බ්‍රෑන්ඩඩ් දේවල් ගන්නත් ඕනේ. ඒවත් තියෙනවා. නමුත් අපිට හරියන දේවලුත් අපි අනිවාර්යයෙන්ම අපේ මට්ටමට ගැලපෙන විදිහට පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕනේ. අපි කාටවත් මට්ටම් පෙන්වන්න ගිහිල්ලා අන්තිමට අපේ බජට් එක සහ අපේ තියෙන ප්ලෑනින් එක තමයි අවුල් යන්නේ. ඒ හින්දා මං හිතන්නේ මට ගැලපෙන දේවල් සහ මට ගන්න පුළුවන් දේවල් මං අනිවාර්යයෙන්ම ගන්නවා. අපේ ගෙදර නංගිලයි මමයි අතර ගොඩාක් ප්‍රසිද්ධ එකක් තමයි බේබි කොලොන්. ඇත්තටම අපි පර්ෆියුම් වලට වැඩිය බේබි කොලොන් තමයි හැමතිස්සෙම ගන්නෙ. මං නංගිට එකකුත් ගත්තා. මම මොකද ඊ මට එකක් ගත්තා. අද නංගිට එකක් අරන් දුන්නා. ඉතින් අපි දෙන්න දැන් යන ගමන් ඉන්නේ. දැන් ආව ළමයි ස්කින් කෙයාර් ගන්න. ෆුඩ් සිටියෙන් ඇවිල්ලා දැන් ඉතින් ස්කින් කෙයාර් ගන්න තැනට තමයි ආවේ. එතන ලස්සන පූසෙක් හිටියානේ. ඉතින් මාරම කියුට්. ඉතින් එයාවත් පොඩ්ඩක් අල්ලලා මොකද අපේ ගෙදර මට පූසෙක් නෑනේ දැන්. ඉන්නවා එයා වෙන ගෙදරක කෙනෙක්. එයා ඉතින් අපේ ගෙදර තමයි ඉන්නේ. ඉතින් එයා අපේ නෙමෙයි කියන හැඟීම තියෙනවනේ. එයා ගොඩක් වෙලාවට ඉන්නේ එයාලයි ගෙදර. රෑ වෙලාවට විතරයි අපේ ගෙදර එන්නේ. ස්කින් කෙයාර් අයිටම් ටිකත් අරගෙන ෆාමසි එකටත් ආවා. ඉතිනුත් ගන්න දේවල් තියෙනවා. ඉතින් ළමයි මගේ shopping ටික almost complete දැන්. ඇත්තටම මේ මාසෙට මගේ shopping ටික ඉවරයි අදින්. ඉතින් මම දවස් 2කින් හෝ 3කින් මගේ මේ shopping ටික ඉවර කරගන්නවා. මට මාසෙට ඕන දේවල් ටික. ඊට පස්සේ මම යනවා එළවලු වගේක් ගන්න ගෙදරට. එළවලුත් අරගෙන ඉතින් අපි දෙන්නම් පයින්ම යනවා පොඩි කතාවකුත් දාගෙන. එහෙනම් ළමයි අදට වීඩියෝ එක එච්චරයි. අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් ඔයගොල්ලෝ සතුටෙන් පරිස්සමින් ඉන්න. ගිහිල්ලා එන්නම්. බයි.